කොච්චර බණ ඇහුවා කෝ හැදිලා නෑනේ. බණ අහන එක වෙන එකක්, හැදෙන එක වෙන එකක්. ඔබ දැන් මෙතෙක් වෙලා මේ අහපු දහම් කරුණු තියෙනවනේ. ධර්මයේ අහනවනේ මේ. එක පිනක්. මොනවාරි හිතට කල්පනා වෙනවනේ ධර්මානුකූලව පිනක්. නොදන්න දේවල් දැනගන්නවනේ. එක පිනක්. බැංකුවට සල්ලි දාලා තියෙන එක වෙනම එකක්. ඒ සල්ලි වලින් වැඩ කරන එක වෙනම එකක්. කොච්චර වැඩ කරන්න හැදුවත් සල්ලි නැත්තම් බෑ. කොච්චර හැදෙන්න හැදුවත් දහම නැත්තම් බෑ. දහම අහලා මේ කුණු හදවතට ඒ දහම දාගෙන ඒ කුණු ටික ඈත් කරලා දාන්න. සින්දු 1000ක් කෝටියක් මතක තියාගෙන ඉන්නවට වැඩිය එක බණ පදයක් මතක තබා ගැනීම ශ්‍රේෂ්ඨයි.